ඔබතුමාගේ ප්‍රියාදර පුත්‍රයාය මොහු කෙරේ මම ඊතා ප්‍රසන්න වේ සිටිමි ස්වර්ගයෙන් හඩක් නික්විනි. අද සමිදානන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ වෙන තැන මේ බෞතිස්මයත් එක්ක දෙවියන් වහන්සේගේ පැහැදිලි වචන ඔබට ඇහෙනවා ඇති. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයා ඔය මොහු කෙරේ ඊතා ප්‍රසන්න වී සිටිමි. මතක තියාගන්න මේ වචනම ඔබටත් ඈඳ ගන්න පුළුවන් නම් ඔබ උන්වහන්සේගේ වැඩේ කරලා ඉවරයි. ඔබටත් මේ වචන දැනෙනවා නම් ඔව් දෙවියන් වහන්සේ මං කෙරෙහි ප්‍රසන්නයි. මම උන්වහන්සේගේ ප්‍රියාදර දරුවෙක්. එහෙම ඔබට හැඟෙනවා නම් ඔබ මේ වෙද්දී දේශගේ වැඩේ කරගෙන යන කෙනෙක්. ඉතින් අපි උත්සාහ කරමු මේ වචනත් එක්ක යේසුව ඔබට අනාවරණය කරන දේ තමයි උන්වහන්සේගේ ජීවිතයෙන් පටන්ගෙන ගියපු ධර්මය. අද ඔබ තුලින් මා තුලින් සමාජගත කරන්නට ඔබට කළ හැකි උපරිමය කරන්න සුළු දෙයක් අවමයක් කරලා සතුට ලබන මිනිස්සු වෙලා වැඩක් නැහැ. මහන්සියක් නොවි මිනිස්සු හම්බ කරන්නට හොයනවා. රැකියාවක් කරලා හම්බ කරන්න වෙනවා. හොඳට මහන්සි වුණොත් ඔබ ලබන වැටුප ගැන ඔබ සතුටුයි. ඒ නිසා මෙන්න ආරාධනාවක් ඔබ උන්වහන්සේගේ ධර්මය නොපිරිහෙලා ලෝභ නැතුව අත දිගහැරලා සීමා රහිතව දෙන්න. ඒක තමයි ඔබට ලැබෙන දේව ආශිර්වාදය. ඔබට දේශ පිහිටයි.